හායි ළමයි මේක මම කරන පළවෙනි වීඩියෝ එක YouTube එකට දාන මම 2024 A level කරපු එකනේ මේ තියෙන්නේ මගේ ආර්ථික පද්ධති වලට හදපු ෂෝට් නෝට් එක මේ තියෙන්නේ ප්‍රධාන මාතෘකා 4 තමයි මම ලියලා තියෙන්නේ ආර්ථික පද්ධතියක් යටතේ තියෙන යනු කාර්යයන් එතකොට ආර්ථික පද්ධති වර්ගීකරණය ඊට පස්සේ ආර්ථික පද්ධති ඇගීමේ නිර්ණායක ඔන්න ඔය 4 තමයි ප්‍රධාන මාතෘකා 4 ඊට පස්සේ තුන්වෙනි මාතෘකාව යටතේ තමයි ගොඩක් ඒවා තියෙන්නේ හරි එහෙනම් අපි බලමු මේ ෂෝට් නෝට් එකේ මොනවද තියෙන්නේ කියලා. මං ෆොටෝස් නැතුව ඔයාලට මේ වීඩියෝ එකක්ම ගෙනහිට සමහර අය කියන්න පුළුවන් මම වෙන අය ගියව අරගෙන වීඩියෝස් කරනවා එහෙම කියලා නෑ. මේක මම හදලා මම A levels ඉවර වෙනකම් මේ ෂෝට් නෝට් එකෙන් තමයි හැම දෙයක්ම පාඩම් කළේ. මමත් මේ ෂෝට් නෝට් එක හදලා ඊට පස්සේ පාස් පේපර්ස් පොතේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලිව්වා මේ ෂෝට් නෝට් එකෙන්. ඔයාලටත් මං හිතනවා පුළුවන් වෙයි කියලා. ඔයගොල්ලොත් මේ ෂෝට් නෝට් එක ලියලා පාඩම් කරලා බලන්න පාස් පේපර්ස් පොතක ප්‍රශ්නයක් අරගෙන ඔයාලට ලියන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් මේ අණු කොටසෙන් එන ප්‍රශ්නෙට උත්තර ලියන්න. හරි එහෙනම් අපි බලමු පළවෙනි පිටුවේ මොනවද තියෙන්නේ කියලා. හරි අපි එහෙනම් දැන් බලමු ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද ආර්ථික පද්ධතියක තියෙන මූලික කාර්යයන් සහ ආර්ථික පද්ධතියක තියෙන ආර්ථික පද්ධතියක මූලිකාංග මුලින්ම අපි බලමු නිර්වචනය කියවලා ඔයගොල්ලොත් මේ වගේම පාඩම් කරගන්න ළමයි එතකොට ඔයාලා ලේසි මේක බලාගෙන ලියලා පාඩම් කරගන්න ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න මිනිසුන් විසින් හදාගත්ත ආයතනික හා සමාජීය වැඩපිළිවෙලක් ඊට පස්සේ අපි බලමු ආර්ථික පද්ධතියක තියෙන මූලික කාර්යයන් මොනවද කියලා. කුමක් කොපමණ නිපදවනවාද, කෙසේ නිපදවනවාද, කා සඳහා නිපදවනවාද. ඒ තුන අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ආර්ථික පද්ධතියක තියෙන මූලිකාංග. තීරණ ගන්නා පාර්ශව සම්බන්ධීකරණ යන්ත්‍රය. එහා පැත්තේ තමයි ඉතුරු ටික තියෙන්නේ. අපි දැන් මේ ෂෝට් නෝට් එකෙන් ඔයාලට සේරම පාඩමම කවර් වෙන හින්දා ඔයාලට අවුලක් නෑ. මේ ෂෝට් නෝට් එක විතරක් ඔයාලා ලියාගෙන පාඩම් කරගත්තොත් ඇති. එතකොට බලමු මූලිකාංග යටතේ තීරණ ගන්නා පාර්ශව. කුටුම්බ ඉන්නවා, රජය ඉන්නවා, වෘත්තීය සමිති ඉන්නවා, රාජ්‍ය නොවන සංවිධාන ඉන්නවා, ලාභ අරමුණින් තොර සංවිධාන ඉන්නවා. අපි බලමු සම්බන්ධීකරණ යාන්ත්‍රණය මොකක්ද කියලා. මිල යාන්ත්‍රණයයි සැලසුම් යාන්ත්‍රණයයි. දැන් ඔය මිල කියන එක ආර්ථික විද්‍යාවේදී හැමතැනදීම අහුවෙන දෙයක්. ඒක ගොඩක් තැන්වලදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ තියෙනවා සානුබල පද්ධති නීති රීති හා රෙගුලාසි සිරිත් විරිත් හා සම්ප්‍රදායන් ඔයාලට 3ක් වගේ ලියන්න આવොත් මේ අර 3 ලියන්න මේ පළවෙනි එකයි ඊට පස්සේ තියෙන මේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය කියන එකයි තීරණ ගන්නා පාර්ශවයි සානුබල පද්ධති ඊට පස්සේ තියෙනවා ප්‍රධාන මාතෘකාවක් තීරණ ගන්නා පාර්ශවය යටතේ කුටුම්බ කියන එක හඳුන්වලා තියෙනවා ඊට පස්සේ තියෙනවා කුටුම්බ ගන්නා තීරණ කිව්වහම සාධක සපයනවා ඒගොල්ලෝ භාණ්ඩ සේවා මිලට ගන්නවා පරිභෝජනය කරනවා ඉතුරුම් කරනවා එහෙම කරනවා එතකොට ව්‍යාපාර ඊට පස්සේ බලමු ව්‍යාපාර නම් හඳුන්වන්න ඕනේ නෑනේ ව්‍යාපාර කියන එක BS වලක් තියෙනවා ඔයාලට මේක ඉස්සරහටත් හම්බ වෙනවානේ ඊට ව්‍යාපාර ගන්න තියෙනවා ඒගොල්ලෝ කරන්නේ මොකද්ද සාධක මිලට ගන්න භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය කියන සාධක එයාලා මිලට ගන්නවා භාණ්ඩ හා සේවා ඒගොල්ලෝ සපයනවා කෙසේ නිෂ්පාදනය කරනවද කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද ඊට පස්සේ රජය ගන්නා තීරණ තියෙනවා රජය හඳුන්වලා තියෙනවා ඔයාලා මේ වීඩියෝ එක නවත්තලා ළමයි ලියා ගන්න ඊට පස්සේ ඔයාලා පාඩම් කරන්න වෘත්තීය සමිති තියෙනවා වෘත්තීය සමිති ගන්නා තීරණ ඒකේ නම් නිර්වචන ඕනේ වෙන්නේ නැහැ ඔයාලා තීරණ ටික විතරක් මතක තියාගන්න ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ තියෙනවා ආර්ථික පද්ධති වර්ග කරන ප්‍රධාන පදනම් 3ක් සම්බන්ධීකරණ යාන්ත්‍රණය දේපළ හිමිකාරීත්වය සහ සානුබල පද්ධති ඊට පස්සේ ඔය මාතෘකාව තමයි ලොකුම මාතෘකාව වෙන්නේ ඔය මාතෘකාව යටතේ තමයි අනිත් හැම එකම තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඕකෙන් බැලුවොත් අපි වෙළඳපොළ අපි ආර්ථික පද්ධති කොටස් කියන්නේ ආර්ථික පද්ධති 3කට කඩනවා. අන්න ඒ තුන තමයි දැන් ඔය තියෙන්නේ. ඊට පස්සේ ඒක යටතේ තියෙනවා සම්බන්ධීකරණ යාන්ත්‍රණය දේපළ හිමිකාරීත්වය සහ සානුබල පද්ධතිය අනුව. එතකොට මම අර මේ ලියලා තියන්නේ ඒකේ ෂෝට් නෝට් විදිහට. එතන වෙළඳපොළ ආර්ථිකයක නම්
මේ වෙන රටක් තමයි ඇමරිකාව. එතකොට සම්ප්‍රදායික වෙළඳානගත ආර්ථිකයක් මේ වෙන රටක් තමයි කියුබාව. ශ්‍රී ලංකාව තියෙන්නේ මිශ්‍ර ආර්ථික පද්ධතිය කියන කොටසට අයත් වෙන්නේ ශ්‍රී ලංකාව. ඊට පස්සේ පිටේ මම හඳුන්වලා තියෙනවා වෙළඳපොළ ආර්ථිකයක් යනු වෙළඳපොළ ආර්ථිකයක මූලික ලක්ෂණ. එතකොට ඔය මම අර දැන් නිර්වචනය ලියලා ඒකේ නිකන් අංක වගේ දාලා තියෙන අන්න ඒවත් මූලික ලක්ෂණ තමයි. ඒ අපිට ඒ ටික ලියන්න පුළුවන් මුලින්ම මූලික ලක්ෂණ වලට. ඊට පස්සේ තමයි ඔය ආදායම් විෂමතාවය වැඩි, රාජකාරී භාරය අඩු, ඒ ටික ඊට පස්සේ ලියන්න පුළුවන්. අර ටික මුලින්ම ලියන්න පුළුවන්. එතකොට ඔයාලට එකම නිර්වචනයත් හරි ලක්ෂණත් හරි. ඊට පස්සේ විධානගත ආර්ථිකයක ඒ වගේමයි විධානගත ආර්ථිකයකත් ඒ වගේම තමයි මිශ්‍ර ආර්ථිකයකත් ඒකේ නම් මූලික ලක්ෂණ වෙනම නෑ. ඔයාලට ඒ නිර්වචනෙම තමයි මූලික මේ ලක්ෂණ අරගෙන ලියන්න වෙන්නේ. හරි එහෙනම් අපි බලමු ඊළඟ පිටුවේ මොනවද තියෙන්නේ කියලා. වෙළඳපොළ ආර්ථිකයක් තුළ පවතින වැදගත් කරුණු. ඕකේ. තියෙන සේරම ටික අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් වල අහලා තියෙනවා, මොඩල් පේපර්ස් වල අහලා තියෙනවා. පාරිභෝගික ස්වාධීනපත යනු, මිල යාන්ත්‍රණය යනු, වෙළඳපොළක් යනු නම් ඉතින් 10 වසරට අයත් දන්නවනේ. ඒක නම් වැඩි ඕනේ නැහැ. ඒකත් අනිවාර්යයෙන් පාඩම් කරගන්න. ඊට පස්සේ භාණ්ඩ වෙළඳපොළ, සාධක වෙළඳපොළ කියලා කොටස් දෙකක් වෙන් කරලා තියෙනවානේ. ඒකේ දැන් භාණ්ඩ වෙළඳපොළක කරන්නේ මොකද? ව්‍යාපාර භාණ්ඩ සපයනවා. භාණ්ඩ සපයලා ඒගොල්ලෝ සාධක ඉල්ල ගන්න. ඒ කියන්නේ මුලින්ම කරන්නේ ව්‍යාපාර භාණ්ඩ සැපයුවාම කුටුම්බ භාණ්ඩ ලබා ගන්නවා. කුටුම්බ සාධක සැපයුවාම ව්‍යාපාර සාධක මිලට ගන්නවා. ඒක තමයි කෙටිම කිව්වොත් එතන වෙන්නේ. ඊගා පිටුවේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඔයාලා මේ මම ආයි කියලා මේ ඔයාලා මේක නවත්තලා ලියා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ හයිලයිට් කරගෙන පාඩම් කරන්න. ඊට පස්සේ තියෙනවා වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි කාර්යයන්. මේකත් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන එකක්. මම මේ ලියලා තියෙන හැම එකම ඔයාලා පාඩම් කරගන්න ඕනේ. සංඥා සැපීම කියන්නේ තොරතුරු සැපීමයි. ඊට පස්සේ සානුබල සැපීම සලාකරේ. මේ තුන අනිවාර්යෙන් ඔයාලා මම මේ ලියලා තියෙන විදිහටම ඕගොල්ලෝ ලියා ගන්න. ඔයාලට අකුරු පැහැදිලි මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒ කොටසේ තියෙන ටික දාන්න. නැත්නම් ෆොටෝ එකක් හරි මම ඔයාලට දාන්නම්. ඊගා පිටුවක් බලමු මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා වෙළඳපොළ ආර්ථිකයක ආර්ථික ප්‍රශ්න විසඳීම. කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද යන ප්‍රශ්නය. ඒකට එන සේරම ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඔයාලට මේකේ නම් හරියට පේන්නේ නැතුව ඇතිලා මම මොකද මේ ෆෝන් එක එච්චරම ක්වොලිටි නෑ. ඒ නිසා හයිලයිට් කරලා තියන්නේ මම. ගොඩක්ම ඕන වෙන ඒවා හයිලයිට් කරලා තියෙන්නේ. මම කරන්නේ මට ඕන කරන ඇහැට දැක්ක ගමන් පේන ඒවා ටික හයිලයිට් කරලා අනිත් ටිකත් මම බලාගෙන මේ ෂේඩේම අනිවාර්යෙන්ම ඕනේ. ඒවා පේපර්ස් වලට අහලා තියෙනවා ගොඩක්. අර ඕගොල්ලන්ට දැන් ඡේදය ගලප ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඇහැ ගැටෙන්න තියෙන ප්‍රධාන මාතෘකා ටික හයිලයිට් කරන. මේ කියන්නේ ඒවා දැක්ක ගමන් ඔයාලට පේනවනේ. එතකොට ඔයාලට පුළුවන් ඡේදය ගොඩනගා ගන්න. ඒන තමයි මම හයිලයිට් කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ප්‍රශ්න 3ක් තියෙනවනේ. ඒ ප්‍රශ්න 3 තමයි ඔය තියෙන්නේ. දැන් ඔයාලත් මේ මම ඔය හයිලයිට් කරලා තියෙන වචන ටිකම හයිලයිට් කරගන්න. එතකොට ඔයාලට ලේසියිනේ. ඇහැ දැක්ක ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොකද්ද මේ තියෙන්නේ. ඔයාලට ඒකට ගල්ප ගන්න පුළුවන් වෙනවා. දැන් මම මේ ආර්ථික පද්ධතිය කියන්නේ පොඩි කොටසක්. ඒ වුණාට ගොඩක් ළමයිට මේක පාඩම් කරන්න කම්මැලි. තියරි කොටසක් නේ. ඒ නිසා ඕගොල්ලෝ මේ ෂෝට් නෝට් එක ගෙවුවහම ඔයාලට පාඩම් කරන්න මේක ආස හිතෙයි. ඔයාලට මේ ෂෝට් නෝට් එක ඉතින් දැන් බස් එකක යද්දි උනත් පාඩම් කරන්න පුළුවන්. දැන් මමත් විභාගෙ තියෙනවා නම් අද යද්දි මම ෂෝට් නෝට් ටික අරගෙන පාඩම් කර තමයි යන්නේ. මොකද කාටවත් පේන්නෙත් නෑනේ ඔයාලට. ඒ හින්දා ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ විධානගත ආර්ථිකයක තියෙන ප්‍රශ්න 3. කුමක් කොපමණ නිපදවනවාද, කාසිය නිපදවනවාද, කා සඳහා නිපදවනවාද කියන එක. ඒකෙත් මම ඔය හයිලයිට් කරලා තියෙන්නේ. ඇහැට දැක්ක ගමන් පේන්න ඕන හින්දා ඒ ටික. අනිවාර්යෙන් මම මේකෙන් තමයි ඔක්කොම බලාගත්තේ. ඔයාලත් මේ ෂෝට් නෝට් එක පාඩම් කරන්න. ඔයාලට අනිවාර්යෙන් ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මිශ්‍ර ආර්ථිකයක. ඒකෙත් එහෙමමයි. ඒකෙත් කියන්නේ කුමක් කොපමණ කෙසේ කා සඳහා ඒ තුන. ඊට පස්සේ මේ තියෙන්නේ මිශ්‍ර ආර්ථිකයේ කා සඳහා නිපදවන දෙන ප්‍රශ්නය. ඒකේ දෙගොල්ලන්ම දිහා තියෙනවා. ඒතකොට ඒ දෙක මේ අපි ගලපලා තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා වෙළඳපොළ ආර්ථිකයක වාසි. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන එකක්. දැන් ඔයාලට පොදු භාණ්ඩ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම පහලින් ලියලා තියෙනවා පොදු භාණ්ඩ වලට උදාහරණ. ඔයාලා ඒකත් බලා ගන්න.
ඔයාලා ඒ ටිකත් මතක තියාගන්න වාසි අවාසි ටික. අනිවාර්යෙන්ම ඒකිනුත් අහන්න පුළුවන්. ඔයාලට ඡේදයක් වගේ ලියන්න එන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඒ ටික. ඊට පස්සේ තියෙනවා සුබ සාධන භාණ්ඩ, අවගුණ භාණ්ඩ, නීච භාණ්ඩ. ඊට පස්සේ තියෙනවා අවාසි. පොදු දේපල සම්පත් කියන ස්වභාවික සම්පත් වලටමයි. සැලසුම්ගත ආර්ථිකයක වාසි සහ අවාසි තියෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ඒ දෙක ඉවර වුණාම තියෙනවා මිශ්‍ර ආර්ථිකයක රජයේ කාර්යයන්. ඒකත් ඔයගොල්ලෝ ලියා ගන්න, නෝට් ඩවුන් කරගන්න. ඊට පස්සේ තියෙනවා සමාජීය වෙළඳපොළ ආර්ථික සහ සමාජවාදී වෙළඳපොළ ආර්ථික. ඔයාලට පේනවා ඇති මම ඊය කෑල්ලයි වාදී කියන එකයි වෙන පාටකින් ලියලා තියෙනවා. මොකද ඒක ගොඩක් හයිලයිට් වෙන්න ඕන එකක්. ඔතන තමයි ගොඩක් අය පටලවා ගන්නේ. ඔය ප්‍රශ්නේ තමයි ගොඩක් තැන්වලදී අහනවා මම දැකලා තියෙන්නේ. ඒ නිසාම තමයි මම ඔය ඊය කියන එකයි වාදී කියන එකයි වෙන් කරලා කළු පෑනෙන් නෝට් කරලා තියෙන්නේ. එතකොට ඒක පැටලෙන්නේ නැති නිසා ඔයාලත් එහෙමම වෙන පාටකින් ඒක ලියා ගන්න. ඊට පස්සේ දෙක හඳුන්වලා ඒකේ ලක්ෂණ ලියලා තියෙනවා. සමාජවාදීය කියන එකයි වාදී කියන එකයි අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දෙකක්. මොකද මේ ගොඩක් ප්‍රශ්නවලදී අහලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒක ෆොටෝ එකක් හරි එතන තේ ඡේදෙ තියෙන වාක්‍ය ටික හරි ඔයාලට මෙසේජ් එකකින් හරි දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ ඒක නෝට් එක සම්පූර්ණ කරගන්න. ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න නැතුව ඉන්න එපා. ඒක අහලා ඔයගොල්ලෝ මේ නෝට් එක සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ තියෙනවා සම්ප්‍රදායික ආර්ථික පද්ධති, නව සම්ප්‍රදායික ආර්ථික පද්ධති, පරිවර්තන ආර්ථික පද්ධති. ඊට පස්සේ මේ ෂෝට් නෝට් එකේ අන්තිම කොටස තමයි තියෙන්නේ. ඒක තමයි ආර්ථික පද්ධතියක කාර්ය සාධනය ඇගීමේදී යොදා ගන්නා නිර්ණායක. ඒකේ මම නිර්වචනය වගේ ලියලා තියෙන්නේ ඕනම කරන ටික. ඒකට අපිට බැලුවොත් ආර්ථික වර්ධනය කියන එකේ නිර්වචනයක් අපිට හොයාගන්න බැරි වෙන්නේ නැහැ. ඒක ආර්ථික විද්‍යාවේදී ඉස්සරහට හම්බ වෙන මාතෘකාවක්. එතකොට පූර්ණ සේවා නියුක්තිය කියන්නේත් නිෂ්පාදන හැකියාව මායිමේදී හම්බ වෙන එකක්. ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේත් ඒ නිෂ්පාදන හැකියාව මායිමේදී වක්‍රවලදී හම්බ වෙන එකක්. ඒ නිසා ඔයාලට අමාරු වෙන්නේ නැහැ ඒකේ නිර්වචනයක් හොයාගන්න. ඒක ඔයාලට ඉස්සරහට යද්දී ඉගෙන ගන්න පුළුවන්. එතකොට මම නිෂ්පාදන හැකියාව මායිම වක්‍රවලට ෂෝට් නෝට් එකක් හදලා තියෙනවා. ඔයාලට ඕන පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ ෂෝට් නෝට් එකත් මම වීඩියෝ එකක් හරි නැත්නම් ෆොටෝ එකක් හරි කමක් නැහැ. මම එහෙම හරි දාන්නම්. මම මේක වීඩියෝ කළේ මොකද සමහර එක්කෙනෙක්ට කියන්න පුළුවන් මම වෙන එක්කෙනෙක් එකක් අරන් දානවා කියලා. ඒ හින්දා හරි එහෙනම් ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා මේ වීඩියෝ එක. හැබැයි ආර්ථික පද්ධති කියන්නේ ඉතින් පොඩි අණු කොටසක්. ඒ වුණාට මම හිතනවා මේ ෂෝට් නෝට් එකෙන් ඔයාලට දෙයක් ගන්න ඇති කියලා. ඔයාලට තව මොනවා හරිම දෙයක් ඕනේ නම් ඒ කියන්නේ වෙන පාඩමක තියරි කොටසක් වගේ ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒව අරගෙන එන්නම්. BS වලත් එහෙමයි. මේක මගේ YouTube පළවෙනි වීඩියෝ එක. ඒ නිසා ඔයාලටත් මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරලා, ෂෙයා කරලා, subscribe කරන්න තව එක්කෙනෙක්ට බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.